ක්‍රිකට් එල්කේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. ඊයේ රාත්‍රියේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට එතරම් සුන්දර රාත්‍රියක් නොවේ කියලා මම දන්නවා. ඉතින් ඊයේ තරඟය සහ ඊට පෙර තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ බව මම ප්‍රේක්ෂකයන්ට අමුතුවෙන් වටහා දෙන්න දෙයක් නැහැ. ඉතින් මෙම තරඟාවලිය දැන්ට පැවැත්වූ තරඟ දෙකම පරාජය වීමට ප්‍රධාන හේතුව අපේ කණ්ඩායමේ ප්‍රතිකරණයේ ශක්තිමත් නොවීමයි කියලා තරඟයේ නරඹපු අපි හැමෝටම තේරුණා. කණ්ඩායමක මුල් පෙළ ප්‍රතිකරණයේ ශක්තිමත් වුණොත් විතරයි කණ්ඩායමක ලොකු ලකුණු පෝරක් රැස් කිරීමට හැකි වෙන්නේ. ඉතින් ඊයේ තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක ලකුණු පෝරක් රැස් කිරීමට බැරි වුණා. ඉතින් මම නම් හිතන්නේ ආරම්භක පිතිකරුවෙකුගෙන් එක් ක්‍රීඩකයෙක්වත් ඊයේ දිනේදී සාර්ථක කිරීමක් දියත් කරා නම් අපිට තරඟයේ ජයග්‍රහණය කරන්න තිබුණා කියලා. අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව පැතුම් නිස්සංක කියා. ඉතින් ඇත්තටම දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන තත්ත්වයේ අනුව පැතුම් නිස්සංකට තරඟයකදී ලකුණු රැස් කිරීමට නොහැකි වුණොත් එදාට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු පෝරක් ඇත්තෙම නැත්තරම්. ඉතින් ඊයේ හා ඊට පෙර තරඟයේදී පැතුම් නිස්සංකට සාර්ථක කිරීමක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. ඉතින් ඊයේ තරඟයේදී කවුරුත් නොදකපු සිද්ධියක් සිද්ධ වුණා. තරඟයේ ආරම්භ කිරීමට කමිල් මිෂාර් සමග පැතුම් නිස්සංක පිටියට පැමිණෙන අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ හිටපු පාකිස්තාන කෙල්ලෙක් දුවගෙන ඇවිත් පැතුම් නිස්සංකව වැළඳගෙන ඔහුට අතරතදී ඡායාරූපයක් ගත්තා. ඉතින් එතනින්ම තේරෙනවා අපේ පැතුමට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් විතරක් නොවේ ලෝකෙ වටේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන බව. මේ වෙනකොට පාකිස්තානයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් අපේ කණ්ඩායමට මාර ආදරයක් ලැබෙන්නේ. ඇත්තටම ක්‍රිකට් කියන්නේ තරඟ ජයග්‍රහණයෙන් විතරක් නෙවෙයි. ඇත්තටම තරඟේ පරාජය වුණත් මහත්තුරු එක්ක ක්‍රිකට් ගහද්දි ක්‍රිකට් ක්‍රීඩාව මාරම ලස්සනයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැන ගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න.